සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි අදත් සෝසකුප්පිය YouTube නාලිකාවත් එක්ක මේ විදිහට ඔයාලා හැමෝම පිළිගන්නවා. අද අපේ අලුත් පාඩමක් තමයි මේ කතා කරන්න යන්නේ. ඒ මොකක්ද? අපි අද කතා කරන්නේ සමාජ විද්‍යාවේ ආරම්භය හා විකාශනය. එහෙනම් අපි බලමු සමාජ විද්‍යාව විෂයක් විදිහට ආරම්භ වෙන්න වගේම ඒකේ සංවර්ධනයට මොන වගේ හේතු සාධක බලපෑවද කියලා. මුලින්ම කතා කරොත් එහෙම අපි දන්නවා සමාජ විද්‍යාව විෂයක් විදිහට ආරම්භ වෙන්න 18 19 වෙනි සියවස්වල සිදුවෙච්ච සමාජ විපර්යාස ප්‍රධාන වශයෙන් බලපෑවා කියලා. අපි මේ 18 19 වෙනි සියවස් ගැන කතා කරද්දී ඊට කලින් සියවස් ගැනත් කතා කරන්න බෑ. එතකොට මේ 18 19 වෙනි සියවස් වලට කලින් අපේ මේ සමාජයේ ප්‍රධාන වශයෙන්ම මුල් බැසගෙන තිබ්බේ දේවවාදී ආකල්ප. ඒ කියන්නේ දෙවියන් මුල් කරගත්ත ආකල්ප. ප්‍රධාන වශයෙන්ම අපි දන්නවා ගොඩක් අපේ මේ ඩිසිප්ලින්ස් නැත්නම් අපි කියනවා මේ විෂයන් සංවර්ධනය වෙන්නේ බටහිර රටවල් නැත්නම් යුරෝපීය සමාජ සන්දර්භය තුල. ඉතින් මේ යුරෝපය හා බටහිර ලෝකයේ ප්‍රධානම ආගම විදිහට ඒ කාලයේ සැලකුණේ ක්‍රිස්තියානි ආගම. එතකොට ක්‍රිස්තියානි ආගමේ තියෙන දෙවියන් වහන්සේ මූලික කරගත්ත ඒ පසුබිම තමයි මිනිසුන්ගේ ආකල්ප වර්ධනයට දායක වුණේ. ඉතින් මේ ක්‍රිස්තියානි ආගමේ හැටියට සර්ව බලධාරී දෙවියන් තමයි මේ අපේ මුළු ලෝකයම විශ්වයම නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ 18 19 වෙනි සියවස් වලට කලින් ජීවත් වෙච්ච බොහොමයක් මිනිස්සු අපි කියනවා දාර්ශනිකයන් නෙමෙයි. කියන්නේ සාමාන්‍ය සමාජයේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව කියලා. මෙන්න මේගොල්ලෝ මේ දේවවාදී ආකල්ප තමන්ගේ අභ්‍යන්තරයට අරගෙන දේවවාදී ආකල්ප ඉතා ඉහළින් විශ්වාස කරපු කට්ටිය. ඒ හින්දා ඒගොල්ලෝ අර දෙවියන්ට ඉහළින් යන්න. එහෙම නැත්නම් අපි ඒ දවස්වල කියනවා දෙවියන් වහන්සේගේ අනුප්‍රාප්තිකයා විදිහට මේ රටවල් වල හිටියේ පිළිගත්තේ පාප් වහන්සේ සහ අනෙකුත් පූජකවරු. එතකොට ඔවුන් කියන දෙයින් එපිටට යන්නට එපිටට හිතන්නට ඔවුන්ව විවේචනය කරන්නට අපි ඒකට කියනවා පල්ලිය විවේචනය කරනවා කියලා. පල්ලිය විවේචනය කරන්න මේ මිනිස්සු නම් කැමති වුණේ නැහැ. ඒ වගේ මේගොල්ලෝ එකට බයයි. කොහොම හරි මේ කාලේ ගත්තොත් එහෙම මේ සර්ව බලධාරී දෙවියන්ට අමතරව තව එක එක ගෝත්‍ර තිබ්බනේ. අපි දන්නවා මේ සමාජය නිර්මාණය වෙලා තියෙන එක පාරටම ලොකු මහා විශාල සමාජයක් හැදිලා නෙමෙයි. කුඩා කුඩා ගෝත්‍ර මේ අතීතයේ පැවතුණා. එතකොට මේ ගෝත්‍රවල නම් ආකල්පය වුණේ දෙවියන්ම තමයි. හැබැයි ඒගොල්ලෝ දෙවියන් විදිහට විවිධ වස්තු. ඒ කියන්නේ අපි අවට පරිසරයේ තියෙන දේවල් ආරූඪ කරා දෙවියන්ගේ නාමයට. ඒ කියන්නේ වැස්සක් වැස්සොත් වැහි දෙයියෝ, අකුණක් ගැහුවොත් අකුණු දෙයියෝ. ඊට පස්සේ අපි දන්නවා ශ්‍රී ලංකා සමාජය ගත්තත් ගස්ගල් වලට පවා වන්දනාමාන කරා කියලා අපිට සාහිත්‍යයේ දකින්න පුළුවන්. ඉතින් මේ වගේ කාලයක් තමයි මීට කලින් ඒ කියන්නේ මේ ප්‍රධාන වශයෙන් අපි කියනවා විද්‍යාව දියුණු වෙන්න කලින් තිබුණේ. ඉතින් අපි දන්නවා මේ අපිට මේ විෂයන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අවිද්‍යානුකූල විෂයන් සහ විද්‍යානුකූල විෂයන් කියලා. ක්‍රමක්‍රමයෙන් මේ විද්‍යානුකූල විෂයන් සමාජය තුළ ස්ථාපනය වීමත් එක්ක මිනිස්සුන්ගේ විවේචනය කිරීමේ අපි කියනවා එකට ඉංග්‍රීසියෙන් ක්‍රිටිසයිස් කරනවා කියලා. මේ ක්‍රිටිසයිස් කිරීමේ විවේචනාත්මකව දේවල් දිහා බැලීමේ හැකියාව වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒකට ප්‍රධාන වශයෙන් මේ සමාජය තුළ හිටපු අපේ නුවණැති එහෙම නැත්නම් උගත් දාර්ශනිකයනොත් ප්‍රධාන වශයෙන්ම දායකත්වයේ සැපයුවා. කොහොම හරි මෙන්න මේ ක්‍රියාවලිය ක්‍රමක්‍රමයෙන් ඇවිල්ලා තමයි මේ සමාජ විද්‍යාව කියන විෂය පෝෂණය වෙන්න අඩිතාලම සැපයුවේ. අපි බලමු 18 19 වෙනි සියවස් ගත්තාම බටහිර යුරෝපය වේගවත් හා ගැඹුරු වෙනස්කම් වලට මුහුණ දෙනවා. මේ සමාජයේ ගත්තාම මේ සමාජය පිළිබඳ අවබෝධය ඊළඟට එහි පුද්ගලයාගේ ස්ථානය පිළිබඳ පරමාදර්ශී වෙනසක් ඇති කරන්න මෙන්න මේ කාලයේදී හැකි වුණා. ඊළඟට මේ එක්කම ස්වභාවික විද්‍යාවන්
ආරම්භක අවධියේ තිබුණත් භෞතික ලෝකය අධ්‍යයනය කරන්න ක්‍රමානුකූල ක්‍රම සංවර්ධනයක් විද්‍යාව තුළ පටන් ගත්තා. ඒ කියන්නේ මේ කාලය වෙනකොටත් ස්වභාවික විද්‍යාවන් අපි එදා කතා කරා. ස්වභාවික විද්‍යාවන් ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සත්ව විද්‍යාව, ශාක විද්‍යාව මෙන්න මේ වගේ විද්‍යාවන් ආරම්භක අවධියේ තමයි මේ කාලෙ වෙනකොට තිබ්බේ. හැබැයි මේවා ක්‍රමානුකූලව සංවර්ධනය වෙලා ක්‍රමානුකූල අධ්‍යයනයන් කරන්න සුදුසු තත්වයට ක්‍රමෙන් පත් වෙමින් තිබ්බා. එතකොට මේකෙදි ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙනවා චාල්ස් ඩාවින් කියන පුද්ගලයා. අපි දන්නවා චාල්ස් ඩාවින් තමයි ජීවීන්ගේ පරිණාමවාදය පිළිබඳව ප්‍රධාන වශයෙන්ම මූලික වශයෙන් ලෝකයට අවධානය යොමු කරගන්න සමත් වුණ විද්‍යාඥයා. එතකොට කොම්ටේ සහ එමිල් ඩර්කයිම් මේ දෙන්න නම් සමාජ විද්‍යාඥයෝ. අපි මේගොල්ලන්ට කියනවා ක්ලාසිකල් සෝෂියොලොජිස්ට් එහෙම නැත්නම් සම්භාව්‍ය සමාජ විද්‍යාඥයෝ කියලා. අපි ඒගොල්ලෝ ගැන වෙන වෙනම ඉස්සරහට කතා කරනවා. ඉතින් මේ කොම්ටේ සහ එමිල් ඩර්කයිම් වගේ මුල් සමාජ විද්‍යාඥයන් තුලත් ස්වභාවික විද්‍යාවන් වල වගේම මිනිස් සමාජ ලෝකය අධ්‍යයනය කරන්න ඒ ස්වභාවික විද්‍යාවන් වලට සමාන විද්‍යාත්මක හා ක්‍රමානුකූල ප්‍රවේශයක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න ගත්තා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම දැන් මම චාල්ස් ඩාවින් ගැන කතා කරානේ. චාල්ස් ඩාවින් ගැලපගස් දූපත්වල පර්යේෂණයක් කරලා හොයාගත්ත ජීවීන් කොහොමද පරිණාමය වුනේ. ජලයේ ඉඳන් අද වෙනකොට ඉන්න මේ සංවර්ධිත මිනිසා දක්වා පරිණාමය වුනේ කොහොමද කියලා චාල්ස් ඩාවින් පර්යේෂණ හරහා න්‍යායන් ඉදිරිපත් කරා. අපි මේකට කියනවා ජීව විද්‍යාව තුළ පරිණාමවාදී න්‍යාය කියලා. ඉතින් මෙන්න මේ වගේ කොම්ටේ, එමිල් ඩර්කයිම් වගේ සමාජ විද්‍යාඥයෝ මේ ජීවියා පරිණාමය වෙනවා වගේම සමාජයත් ඇයි පරිණාමය වෙන්න බැරි කියලා හිතලා ඒ විද්‍යාත්මක හා ක්‍රමානුකූල ප්‍රවේශයන් සමාජ විද්‍යාවටත් පාවිච්චි කරන්න පටන් ගත්තා. විද්‍යාත්මක හා තාක්ෂණික දියුණුව සාම්ප්‍රදායික ග්‍රාමීය කෘෂිකාර්මික සමාජයක ඉඳන් නූතන කාර්මික නාගරික කාර්මික සමාජයක් දක්වා පරිවර්තනය වෙන්න හේතු වුණා. ඒ කියන්නේ මේ විද්‍යාවේ දියුණුව, තාක්ෂණයේ දියුණුව මෙන්න මේ දේවල් වෙන්න කලින් තිබ්බේ අපිට ට්‍රැඩිෂනල් රූරල් සොසයිටි එකක්. සාම්ප්‍රදායික ග්‍රාමීය සමාජයක්. මේකේ කෘෂි කර්මාන්තය අපි කියන ඇග්‍රිකල්චර් එක තමයි ප්‍රධාන වුණේ. හැබැයි ක්‍රමයෙන් විද්‍යාව හා තාක්ෂණයේ දියුණු වීමත් එක්ක ඒ ප්‍රදේශයන් මේ ග්‍රාමීය තත්වයෙන් මිදිලා නාගරික තත්වයට පත් වුණා. කාර්මික විප්ලවයන් සිද්ධ වුණා. කර්මාන්ත ශාලා බිහි වුණා. අලුත් යාන වාහන ක්‍රම බිහි වුණා. අලුත් තාක්ෂණයන් බිහි වුණා. මේ හරහා අර තිබ්බ ග්‍රාමීය ක්‍රමය නැත්නම් ග්‍රාමීය සමාජ සන්දර්භය ක්‍රමයෙන් නාගරික තත්වයට පත් වෙන්න පටන් ගත්තා. නව නිපැයුම් අලුතෙන් කරපු නිපැයුම් මම කිව්වා. අපි කියන්නේ රයිට් සහෝදරයෝ නිර්මාණය කරපු ගුවන් යානය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තෝමස් අල්වා එඩිසන් නිර්මාණය කරපු බල්බය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්ගේ දුරකථනය වෙන්න පුළුවන්. එතනින් එහාට ගියාම ජේම්ස් වොඩ්ගේ වාෂ්ප එන්ජිම වෙන්න පුළුවන්. මෙන්න මේ අලුත් නිපැයුම් හින්දා කුඩා නිවාස මූලික කරගත්ත නිෂ්පාදන මහා පරිමාණ කර්මාන්ත ශාලා දක්වා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි දන්නවා දැන් බල්බය නිපදුවට පස්සේ ඒකේ ඒ බල්බ නිපදවන්න මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලා ඇති වුණා. අනිත් හැමදේමත් එහෙමයි. ඒ කියන්නේ මේ නිවස මූලික කරගෙන කුඩා නිෂ්පාදන කරගෙන හිටපු කට්ටිය ක්‍රමයෙන් මොනවද වෙන්න පටන් ගත්තේ? මහා පරිමාණ කර්මාන්ත ශාලා ඉදි කරන්න එහෙම නැත්නම් ව්‍යවසායකයන් බවට වෙනස් වුණා. මේක ප්‍රතිඵලයක් විදිහට දේශපාලන සමාජ හා ආර්ථික වෙනස්කම් මේ සමාජය තුළ ප්‍රධාන වශයෙන් අපි මේ කතා කරන්නේ 18-19 වෙනි සියවස්වල යුරෝපානු සමාජය. මේ සමාජය තුළ දේශපාලනික වෙනස්කම් ඇති වුණා. සමාජීය වෙනස්කම් ඇති වුණා.
ආර්ථික වෙනස්කම් ඇති වුණා. කාර්මීකරණය හා නවීකරණය ධනාත්මක විපර්යාස විතරක් නෙමේ සිද්ධ කළේ. අපි හිතනවා ක්‍රමයෙන් අපි කියන්නේ ප්‍රගතියට යද්දි ධනාත්මක දේවල් ඇති වෙනවා කියලා. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ධනාත්මක දේවල් විතරක් නෙමේ මේ කාර්මීකරණය සහ නවීකරණය හරහා සිද්ධ වුණේ. සමාජයට ඊට විරුද්ධ ඍණාත්මක ප්‍රතිවිපාකත් මේ හරහා ලැබුණා. හයි. අපි දැන් කතා කරන්නේ මේ ඍණාත්මක ප්‍රතිවිපාකත් ලැබුණා කියලා. මෙන්න මෙතනින් පස්සේ අපි දැන් කතා කරනවා මේ සමාජ විද්‍යාව බිහි වෙන්න මොන වගේ දේවල්ද බලපෑවේ කියලා. මෙන්න මේ ධනාත්මක සහ ඍණාත්මක කියන මෙන්න මේ දේවල් කියන්නේ සමාජයේ සිදුවෙන ධනාත්මක දේවල් සහ ඍණාත්මක දේවල් දැන් ඔන්න දර්ශනය ඇතුලේ. දැන් අපි කියවනේ සමාජය ගැන ඉස්සර කතා කරේ දර්ශනය කියන විෂය ඇතුලේ. ඒතකොට මේ දර්ශනය ඇතුලේ කතා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ දර්ශනය කියන්නේ වෙනත් විෂයක්නේ. එතකොට ඒ ඔක්කොම ඊට පස්සේ අපි කියන්නේ ඒක නිකන් අච්චාරුවක් වගේ වෙනවා. මෙන්න මේක මේ විද්‍යාඥයින්ට තේරෙන්න ගත්තා. ප්‍රධාන වශයෙන් මේ දාර්ශනිකයින්ට තේරෙන්න පටන් ගත්තා. ඒගොල්ලෝ කතා කරන්න ගත්තා නෑ අපි මේ සමාජය කියන්නේ පොඩි දෙයක් නෙමේ. එතකොට අපි මේකට කියනවා මේ මකුණු දැලක් වගේ. මකුළු දැලක් කියන්නේ සමාජයේ ඉතා විශාල අගක් කොනක් හොයන්න බැරි මේ අගක් මුලක් හොයන්න බැරි විශාල මකුළු දැලක් වගේ කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ සමාජයේ විවිධ ප්‍රශ්න තියෙනවා විවිධාකාරයේ. මෙන්න මේවා අධ්‍යයනය කරන්න අපි දැන් අලුත් විෂයක් ඕන කරනවා අපිට කියලා මේ දාර්ශනිකයන්ට විද්වතුන්ට තේරෙන්න පටන් ගත්තා. ඒ අනුව තමයි ඔගස් කොම්ට් මුලින්ම සමාජ භෞතිකය කියලා විෂයක් නිර්මාණය කරලා පසුව ඒක සමාජ විද්‍යාව බවට පරිවර්තනය කරේ. නැත්නම් ඒ විදිහට හඳුන්වන්න ගත්තේ. එතකොට මේ සමාජ විද්‍යාව බිහි වෙන්න විවිධ කරුණු බලපෑවා. අපි මුලින්ම කතා කරමු කොහොමද බුද්ධි ප්‍රබෝධය කියන කාරණාව සමාජ විද්‍යාව විෂයක් විදිහට සමාජයට ලැබෙන්න බලපෑවේ කියලා. බුද්ධි ප්‍රබෝධය හෙවත් තර්කණීය යුගය කියලා කියන්නේ 18 වෙනි සියවසේ යුරෝපයේ දාර්ශනික චින්තනයේ සැලකිය යුතු වෙනස්කම් ඇති කළ බුද්ධිමය සංවර්ධනයේ කාල පරිච්ඡේදයක්. මං කියවනේ මේ 18 19 වෙනි සියවස් වලට කලින් මිනිස්සු විවේචනාත්මකව දේවල් බලන්න උත්සාහ කරේ නැහැ. ඒ වගේම තමයි මිනිස්සු දේවල් අපි කියන්නේ කුතුහලයකින් බලන්නත් එච්චර මිනිසුන්ගේ කුතුහලය කියන එක දියුණු වෙලා තිබෙත් නැහැ. හැබැයි ක්‍රමයෙන් මේ අලුත් දැනුම ඒගොල්ලන්ගේ ඔළුවට යද්දී ඒගොල්ලන්ට මේ තර්කණය, කුතුහලය, විවේචනාත්මකව දේවල් ගැන කතා කරන හැකියාව වර්ධනය වෙන්න පටන් ගත්තා. ඒ අනුව මේ යුරෝපයේ දාර්ශනික චින්තනයේ සැලකිය යුතු වෙනස්කම් සිද්ධ වෙලා බුද්ධිමය සංවර්ධන කාලයක් එළඹුණා 18 වෙනි සියවස වෙනකොට. මේ කාල පරිච්ඡේදය ගත්තහම සමාජ ජීවිතය හා සම්බන්ධව පැවති ගොඩක් අදහස් සහ විශ්වාසයන් වෙනස් අදහස් මගින් ප්‍රතිස්ථාපනය වෙන්න පටන් ගත්තා. මොකද්ද මේ ප්‍රතිස්ථාපනය වෙනවා කියන්නේ? ඒ කියන්නේ එච්චර කල් තිබ්බ අදහස් හා විශ්වාසයන් අලුතෙන් හොයාගත්ත කරුණු හරහා මේ කරුණු හරහා ඒවා ගොඩනගෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි ප්‍රතිස්ථාපනය වෙනවා කියලා කියන්නේ අරක රිජෙක්ට් වෙලා අපි කියනවා ඒක වළංගුතාවයෙන් බැහැර වෙලා අලුත් කරුණු සමාජය තුළ මිනිස්සු කතා බහ කරන්න පටන් ගත්තා. එක උදාහරණයක් තමයි දැන් විශ්වාසයක් තිබ්බා කියලා කිව්වනේ. දැනටත් සමහර ලාට ඒ විශ්වාසය තියෙනවා. ඒක ආගමික විශ්වාසයක් ඒක අපි කියනවා දෙවියන් වහන්සේ තමයි මේ ਸਰව බලධාරී දෙවියන් තමයි මේ මුළු ලෝකෙම නිර්මාණය කරේ කියලා. හැබැයි චාල්ස් ඩාවින් පරිණාමවාදය කියන න්‍යාය ඉදිරිපත් කරාට පස්සේ ඔන්න මිනිස්සු හිතන්න ගත්තා නැහැ මේ දෙවියන් නෙමේ මේක මේ ලෝකෙ නිර්මාණය කරලා තියෙන්නේ මේක අවුරුදු 100,000 ලක්ෂ ගානක ඉඳන් සිද්ධ වෙන ක්‍රියාවලියක කොටසක්. ඒ වගේම තමයි අපි දන්නවා සුප්‍රසිද්ධ තව එක මේ
අපි කියනවා න්‍යායක් නැත්තම් සුප්‍රසිද්ධ කරුණක් තමයි ලෝකේ පැතලී කියලා හිතපු එක. ඔයාලා සූරපප්පා කියන සූරපප්පා කාටුන් එක බලලා තියෙනවා නම් මතක ඇතිනේ. ලෝකේ පැතලී කියලානේ ඒගොල්ලෝ හිතන්නේ. එතකොට මේකත් පසු කාලීනව මොකද උනේ ලෝකය ගෝලාකාරයි කියලා ඔප්පු වෙන්න පටන් ගත්තා. ඉතින් මෙන්න මේ වගේ මේ පැරණි අදහස් හා විශ්වාසයන් නවීන අදහස් මගින් ප්‍රතිස්ථාපනය වුණා කියන්නේ මෙන්න මේ. බුද්ධි ප්‍රබෝධයට වඩාත් කැපී පෙනෙන විදිහට දායකත්වයේ දක්වපු චින්තකයන් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ප්‍රංශ දාර්ශනිකයන් වෙන චාල්ස් මොන්ටෙස්කියු, ජීන් ජැක් රූසෝ වගේ අය. ඒ වගේම මේ කාලයේදී මොකද වුනේ අර පැවති ඉස්සර ඉඳන් පැවතගෙන ආපු වැඩවසම් සමාජ ක්‍රමය වෙනස් වෙලා රැඩිකල් වෙනසක් යුරෝපය තුල දර්ශනවාදයන්ගෙන් වෙන් වෙලා රැඩිකල් වෙනසක් නිර්මාණය වෙන්න පටන් ගත්තා. මොකද්ද මේ වැඩවසම් ක්‍රමය කියලා කියන්නේ? 18 19 වෙනි සියවස් වලට කලින් ඒ සමාජය ක්‍රියාත්මක වුණේ වැඩවසම් පාලන ක්‍රමයක් යටතේ. මේ පාලන ක්‍රමේදී ඉඩම් හිමියා සහ ප්‍රවේණි දාසයා කියන සම්බන්ධතාවය තමයි තිබ්බේ. ඒකෙදි අපි කියනවා රජු ඉන්නවා, ඊට පස්සේ රදළ පැලැන්තිය ඉන්නවා, ඊළඟට ඉඩම් හිමි ප්‍රභූ පැලැන්තිය ඉන්නවා. ඊට පස්සේ ප්‍රවේණි දාසයා කියන අරගොල්ලෝ යටතේ වැඩ කරන දුප්පත් මිනිස්සු ඉන්නවා. මෙන්න මේ වැඩවසම් ක්‍රමයේදී මේ ප්‍රවේණි දාසයා නැත්තම් අද ව්‍යවහාරයෙන් අපි කිව්වොත් කම්කරුවා කියලා මෙයා ගොඩක් තාඩන පීඩන වලට ලක් වුණා. හැබැයි මේ 18 වෙනි සියවස වෙද්දී මෙන්න මේ වැඩවසම් ක්‍රමය වෙනස් කරමින් රැඩිකල් වෙනසක් ඊට විරුද්ධව මිනිස්සු හඬ නගලා සමාජය තුළ නිර්මාණය වෙන්න පටන් ගත්තා. මේ කාලයේදී සමාජීය හා සදාචාරාත්මක නියෝග තව දුරටත් දිව්‍යමය වශයෙන් නියම කරන ලද සහ පූජනීය ඒවා ලෙස සලකන එක නතර වුණා. මම කියවනේ සර්ව බලධාරී දෙවියන් තමයි නිර්මාණය කරේ. එහෙම කියලා අර දිව්‍යමය වශයෙන් නියම කරන ලද පරිසරයකනේ නැත්තම් සමාජ සන්දර්භයකනේ මීට කලින් අතීත මිනිසා හිටියේ. හැබැයි මෙන්න මේ 18 වෙනි සියවස වගේ වෙනකොට මේ සමාජීය හා සදාචාරාත්මක දේවල් දිව්‍යමය ආකෘතියෙන් බැහැර වෙලා පූජනීය ආකෘතියෙන් බැහැර වෙලා මිනිස්සු තාර්කිකව හිතන්න පටන් ගත්තා. තාර්කිකව හා විවේචනාත්මකව සමාජය දිහා ඒගොල්ලෝ බලන්න පටන් මේක තමයි බුද්ධි ප්‍රබෝධය කියලා කියන්නේ. ඒ කියන්නේ බුද්ධි ප්‍රබෝධයේදී මිනිසුන්ගේ ප්‍රධාන වශයෙන් උනේ අර ඉස්සර අතීතයේ සමාජයේ තිබ්බ අර මේ දැනුම ප්‍රතිස්ථාපනය වුණා නව දැනුමත් එක්ක. නව සොයා ගැනීම එක්ක. විද්‍යාවේ දියුණුවත් එක්ක. මිනිස්සුන්ගේ තාර්කික චින්තනයේ දියුණුවත් එක්ක. ඒක තමයි අපි බුද්ධි ප්‍රබෝධය කියලා හඳුන්වන්නේ. ඊළඟට එන තව එකක් තමයි තව ක්‍රියාවලියක් නැත්නම් තව සංසිද්ධියක් තමයි සමාජ විද්‍යාව බිහි වෙන්න දායක වෙච්ච විද්‍යාත්මක විප්ලවය. 14 වන සියවසේ සිට 16 වන සියවස දක්වා පුනරුද සමයේදී යුරෝපය ඇතුළේ විද්‍යාත්මක විප්ලවයක් ඇති වුණා. ඒකෙදි මිනිසා සහ සොබා දහම අපි අවට තියෙන පරිසරය ගැන නව ආකල්ප නිර්මාණය වුණා. ওই කාලෙදී පරිණාමවාදය හොයාගත්තා. ඊට පස්සේ අකුණු ගහන්නේ දෙවියන් නෙමේ. මේක මේ ඉලෙක්ට්‍රෝන අතර සිදුවන යම්කිසි අපි කියනවා ඒකට යම්කිසි ක්‍රියාවලියක් කියලා වැස්ස ඇති වෙන්නේ මෙහෙම, දේ දුන්න ඇති වෙන්නේ මෙහෙම, නියගය ඇති වෙන්නේ මෙන්න මේ හේතු හින්දා කියලා අර මේ මිනිස්සු ක්‍රමක්‍රමයෙන් තමන්ගේ දැනුම වැඩි කරන්න පටන් ගත්තා. ඊළඟට විද්‍යාත්මකව මේ කරුණු විද්‍යාඥයින් සහ මේ චින්තකයින් මේ සමාජයට දායාද කරා. ඒ වගේම ස්වභාවික සමීප වස්තු මේ සමීප නිරීක්ෂණය සහ අත්හදා බැලීම් වලට භාජනය වුණා. ගැලීලියෝ ගැලීලි දුරේක්ෂය නිපදෙව්වා. ඊට පස්සේ අලුත් තාක්ෂණික උපකරණ නිපදවන්න පටන් ගත්තා. මෙන්න මේ දේවල් හරහා අත්හදා බැලීමුත් සිද්ධ වෙන්න පටන් ගත්තා
මේ විද්‍යාත්මක විප්ලවය ඇති. විප්ලවීය වෙනස හින්දා මිනිස්සුන්ගේ භෞතික ජීවිතය කියන්නේ අපේ මේ එළියෙන් තියෙන පරිසරය විතරක් නෙමේ වෙනස් වුනේ. සෝබාදහම සහ සමාජය පිළිබඳ මිනිස්සු දරපු අදහසුත් වෙනස් වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් කර්මාන්ත ශාලා නිර්මාණය වෙන්න ගත්තා. අලුත් අලුත් තාක්ෂණික උපාංග ඇති වෙන්න පටන් ගත්තා. මිනිස්සු මෙච්චර කල් හිටපු මේ Tamanගේ වටපිටාව ක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. හැබැයි ඒකම මේ විද්‍යාත්මක දැනුම හින්දා මිනිස්සු මෙච්චර කල් හිතන් හිටපු දේවල් වෙනස් වුණා. සෝබාදහම් හා සමාජය පිළිබඳව ඒගොල්ලෝ අලුත් විදිහට හිතන්න පටන් ගත්තා. මේ විප්ලවය පෙර පැවති පොළව හා සූර්යයා මූලික කරගත් චින්තනයන් වෙනස් කරමින් නව විද්‍යාත්මක න්‍යායන් හඳුන්වා දුන්නා. මේ විද්‍යාත්මක විප්ලවයේදී ප්‍රධාන වශයෙන් විද්‍යාව මූලික කරගෙන සමාජය තුළ විවිධාකාර වෙනස්කම් සිද්ධ වෙන්න ගත්තා. මිනිසුන්ගේ බුද්ධිය පෝෂණය වුණා. අලුත් විද්‍යාත්මක දැනුම ලෝකයට ලබා දුන්නා. න්‍යායන් ලබා දුන්නා. මේක තමයි විද්‍යාත්මක. ඒ වගේම ගැලීලියෝ ගැලීලි, ජොහන්ස් කෙප්ලර්, අයිසැක් නිව්ටන් වගේ විද්‍යාඥයින් විද්‍යාවේ විප්ලවීය වෙනසක් ඇති කරා. සමාජ විද්‍යාඥයිනොත් විද්‍යාත්මක ක්‍රමය මත පදනම් වෙලා අලුත් විද්‍යාවක් එහෙම නැත්නම් අලුත් සබ්ජෙක්ට් එකක් විෂයක් ගොඩනැගීමට මේ කාලයේදී ලොකු උත්සාහයක යෙදුණා. ඩාවින්ගේ පරිණාමීය න්‍යාය බයිබලානුකූල උත්පත්ති න්‍යාය පිළිබඳ රැඩිකල් විවේචනයක් ඉදිරිපත් කරා. මං කියවනේ විද්‍යාත්මකයි. ඩාවින් කියලා කියන්නේ ජීව විද්‍යාව සම්බන්ධව විද්‍යාඥයෙක්. එතකොට ඔහුගේ පරිණාමීය න්‍යාය හරහා අර දෙවියන් වහන්සේ විසින් ලෝකේ නිර්මාණය වුණා කියලා කියන ප්‍රකාශයට ලොකු පහරක් එල්ල වුණා. ඒ අනුව මේ රැඩිකල් විවේචන ක්‍රමක්‍රමයෙන් සමාජය තුළ නිර්මාණය වෙන්න පටන් ගත්තා. එච්චර අතීතයේ ඉඳන් ඒ තාක්කල් පුරුදු පුහුණු වෙච්ච නැත්නම් දරපු ආකල්පවලට විවිධාකාර වූ විවේචනයන් විද්‍යාත්මකව එල්ල වෙන්න පටන් ගත්තා. ඊපස්සේ මේ සමාජයේ පරිණාමීය න්‍යායයේ වර්ධනයටත් හේතු වුණා. ජීවීන් විතරක් නෙමෙයි සමාජයේ නිරන්තරයෙන් පරිණාමය වෙන හෝ පහළ සිට ඉහළ අවධියකට වර්ධනය වෙනවා කියලා මේ දාර්ශනිකයන් කිව්වා. දැන් ඩාවින් කියන්නේ ජීවියා අර තනි සෛලයක ඉඳන් තනි කුඩා සෛලයක ඉඳන් අද වෙනකොට ඉන්න මිනිසා කියන්නේ අපි සාමාන්‍ය කරන බුද්ධි මට්ටමේ ඉහළම සත්‍යය ඒ වෙනකන් ක්‍රමක්‍රමයෙන් පරිණාමය වුණා. මෙන්න මේ කතාව අරගෙන සමාජ විද්‍යාඥයනුත් කිව්වා නෑ ජීවීන් විතරක් නෙමේ සමාජයත් නිරන්තරයෙන් පරිණාමය වෙනවා වෙනස් වෙනවා. එතකොට පහළ ඉඳන් හැම වෙලේම ඉහළ අවධියකට මේ සමාජය ප්‍රගතිගාමී වර්ධනයක් පෙන්눔 කරනවා කියලා. මේ සියල්ල පැරණි අදහස් අභියෝගයකට ලක් කිරීමට සහ අලුත් අදහස් යෝජනා කරන්න හේතු. ඊළඟට සමාජ විද්‍යාව සබ්ජෙක්ට් එකක් විෂයක් විදිහට සමාජගත වෙන්න තවත් දායක වුණ කරුණක් තමයි ප්‍රංශ විප්ලවය කියලා කියන්නේ. 1789 දී ප්‍රංශ විප්ලවය නිදහස, සහෝදරත්වය සහ සමානාත්මතාවය සඳහා වූ මානව අරගලයේ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරා. එතකොට මේ ප්‍රංශ විප්ලවය හරහා ගොඩක් කම්කරු ජනතාව, ඒ වගේම සාමාන්‍ය ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ගොඩක් ලබා ගත්තා. අපි කියනවා මේ වෙනකන් කියන්නේ 1789 වෙනකම් ප්‍රංශය තුල තිබුණේ අපි කියන්නේ රාජාණ්ඩු ක්‍රමයක්. රජතුමා මූලික කරගත්ත පාලන ක්‍රමයක්. මේකෙදි මිනිස්සු ගොඩාක් දුක් කරදර වලට, දුක් ගැහැට වලට නිරාවරණය වුණා. හැබැයි මේ හින්දාම අපි කියන්නේ පුළුවන් තරම් තෙරපුමට ලක් වෙන්න මේ බෝලයක් උඩට එන ප්‍රමාණය වැඩි. ඉතින් ඒ වගේ මිනිස්සු දරාගෙන ඉඳලා බැරිම තැන මේ පාලන තන්ත්‍රයට විරුද්ධව කැරලි ගහලා කොහොම හරි ප්‍රංශ විප්ලවය කියලා අපි ඒක හඳුන්වනවා. ඒකෙන් සාමාන්‍ය ජනතාව දින්නා. මේ වැඩවසම් යුගයට තිත තැබූ අතර අලුත් සමාජ පිළිවෙලක් මේ හරහා නිර්මාණය වුණා.
මේ ප්‍රංශ විප්ලවය ඇත්තටම වැදගත් උනේ ප්‍රංශ සමාජයට විතරක් නෙමෙයි. මේ ප්‍රංශ විප්ලවය හරහා නිර්මාණය වුණ අලුත් පාලන ක්‍රමය සමස්ත යුරෝපය පුරාම ස්ප්‍රෙඩ් වෙන්න අපි කියනවා ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඉන්දියාව වගේ අනෙක් මහද්වීපවලට දැන් ප්‍රංශයේ තියෙන මහද්වීපේ නෙමෙයි ඉන්දියාව තියෙන හැබැයි ක්‍රමක්‍රමයෙන් ඉන්දියාව වගේ අනෙක් ආසියානු මහද්වීපයට පවා මෙන්න මේ විප්ලවයෙන් නිර්මාණය වෙච්ච අදහස් ක්‍රමක්‍රමයෙන් ගලාගෙන එන්න පටන් ගත්තා. ඒ අනුව අද වෙනකොටත් ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාවේ කොටසක් වන නිදහස, සහෝදරත්වය සහ සමානාත්මතාවය වගේ අදහස් මේ ප්‍රංශ විප්ලවය හරහා ගොඩනැගුණේවා කියලා අපිට සලකන්න පුළුවන්. freedom, fraternity and equality මෙන්න මේවා ප්‍රංශ විප්ලවයෙන් තමයි ආවේ. ඊළඟට 18 වන සියවස ගත්තහම අනෙක් යුරෝපීය රටවල් වගේම ප්‍රංශයේද හේතුවාදය සහ තාර්කිකත්වයේ යුගයට පිවිසුණා. අපි කතා කරන්නේ බුද්ධි ප්‍රබෝධය ප්‍රධාන වශයෙන් අපි කියන බුද්ධි ප්‍රබෝධයේ ඉහළම අවස්ථාව 18 වෙනි සියවසේදී තමයි පෙන්눔 කරන්නේ. කියන්නේ එකපාරට බුද්ධි ප්‍රබෝධයක් වෙන්නේ නැහැ. වසර 100 ගාණක් ටික ඇවිල්ලා තමයි 18 වෙනි සියවස අපි කියන එකේ උත්කෘෂ්ඨ අවස්ථාව කියලා අපිට සලකන්න පුළුවන්. ඊළඟට මොන්ටෙස්කියු, ජෝන් ලොක්, වෝල්ටෙයා, රූසෝ වගේ දාර්ශනිකයින් මේ ප්‍රංශ විප්ලවයේදී ප්‍රධාන වශයෙන් කැපී පෙනුණා. ප්‍රංශ විප්ලවය ඒකාධිපති රාජාණ්ඩුවේ අවසානයේ සනිටුහන් කරපු විප්ලවයක්. ඒ වගේම යුරෝපීය සමාජයේ දේශපාලන ව්‍යුහය වෙනස් කරලා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හරහා වැඩවසම් ක්‍රමය ප්‍රතිස්ථාපනය කරා. එතකන් තිබ්බ යුරෝපානු සමාජය තුලත් වැඩවසම් ක්‍රමය. හැබැයි මේ දුක්ඛිත වැඩවසම් ක්‍රමය නැත්තම් අපි කියනවා පීඩිත පන්තියට අතිශය පීඩනයක් ලබා දෙන වැඩවසම් යුගය අවසන් වෙලා ප්‍රංශ විප්ලවයත් එක්ක යුරෝපානු සමාජය තුල ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඒ අනුව 1789 දී ප්‍රංශ විප්ලවය විසින් ආරම්භ වෙලා 19 වන සියවස පුරාවටම ක්‍රියාත්මක වෙච්ච දිගු දේශපාලන විප්ලව මාලාව සමාජ විද්‍යාව විෂයක් විදිහට ගොඩනගෙන්න ආසන්නතම සාධකයක් විදිහට අපිට සලකන්න පුළුවන්. මේ විප්ලවය බොහෝ සමාජ කෙරෙහි ඇති කරපු බලපෑම ඉතා වැඩි. ධනාත්මක වගේම ඍණාත්මක බලපෑමුත් ඇති වුණා. දැන් මේ හැම එකෙම ධනාත්මක බලපෑම් විතරක් නෙමෙයි ඇති වෙන්නේ. මේ විප්ලව ගත්තාම බොහෝ කියන්නේ ධනාත්මක බලපෑම් වැඩි. හැබැයි ඍණාත්මක බලපෑමුත් නැතුවම නෙමෙයි. තාර්කික චින්තකයින් ගත්තාම සමාජ වෙනසක් නිසා එවැනි නැවත පැමිණීමක් කළ නොහැකි බව මිනිස්සු හිතුවා. ඒ කියන්නේ තාර්කික චින්තකයෝ හිතුවා මේ ධනාත්මක මේ කියන්නේ ගොඩක් දුරට දැන් අපි දන්නවා මේ විපර්යාසත් එක්ක බුද්ධි ප්‍රබෝධය, කාර්මික විප්ලවය, ප්‍රංශ විප්ලවය හරහා අර සමාජයේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනවා මිසක් ආපහු හැරීමක් කරන්න බෑ කියලා තාර්කික චින්තකයින් තේරුම් ගත්තා. කාර්මික විප්ලවය ගත්තාම කාර්මික විප්ලවයේ තනි සිදුවීමක් නෙමෙයි. බටහිර ලෝකයේ ගත්තාම කෘෂිකාර්මික පද්ධතියකින් කාර්මික පද්ධතියක් බවට පරිවර්තනය වෙන්න විශාල හේතු ගණනාවක් දායක වුණා. ක්‍රිස්තු වර්ෂ 1760 දී එංගලන්තයෙන් ආරම්භ වෙච්ච කාර්මික විප්ලවය මුලින්ම කරේ එංගලන්තයේ මිනිසුන්ගේ සමාජීය ආර්ථික ජීවිතේ වෙනස්කම් ඇති කරපු එක. හැබැයි ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අනෙක් යුරෝපානු රටවල් වලටත් මේක ව්‍යාප්ත වුණා. ඊළඟට යුරෝපය ගත්තාම විශේෂයෙන් එංගලන්තයේ නව භූමි ප්‍රදේශ සොයා ගැනීම, ගවේෂණයන් සිදු කිරීම, වෙළඳාම් සහ වාණිජ වර්ධනය මේ කාර්මික විප්ලවයත් එක්ක ඇති වුණ වෙනස්කම්. මේ ක්‍රමයේ තුල ස්වල්ප දෙනෙක් විශාල ලාභයක් ලැබුවා. හැබැයි බහුතරයක් තාමත් සුළු මුදලකට දිගු පැය ගණනක් වැඩ කරා. අපි කියනවා ඒගොල්ලන්ට කම්කරු පන්තිය.
මේ කාර්මික විප්ලවයත් එක්ක අර වැඩවසම් ක්‍රමය නිමා වෙලා ඊළඟට හැදුන එකට අපි කියනවා ධනපති පන්තිය සහ කම්කරු පන්තිය ජීවත් වෙන සමාජ පන්ති ක්‍රමයක් හැදුනා. ධනපතියෝ සහ කම්කරුවෝ. එතකොට සුළු දෙනෙක් විශාල ලාභයක් ලබනවා. ඒගොල්ලෝ ධනපතියෝ අර සුළු මුදලකට දිගු වේලාවක් දිගු පැය ගණනක් වැඩ කරන අය අපිට හඳුන්වන්න පුළුවන් කම්කරුවන් විදිහට. කාර්මික විප්ලවයේ අතරතුර ගත්තාම මහා පරිමාණයෙන් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් අලුත් තාක්ෂණික මෙවලම් ශිල්පීය ක්‍රම හොයාගත්තා. මේක මේ සමාජයේ ආර්ථිකය වැඩවසම් ක්‍රමේ ඉඳන් ධනවාදී නිෂ්පාදන ක්‍රමයකට වෙනස් ගත්තහම ධනවාදය වඩාත් සංකීර්ණ අලුත් ධනපති පන්තිය නිර්මාණය වෙනකොට බැංකු කියන එකක් ඇති වුණා, රක්ෂණ සමාගම් මූල්‍ය සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ වගේම කාර්මික කම්කරුවන්, කළමනාකරුවන්, ධනපතියන් කියලා අලුත් පන්තියක් මතුවෙන්න පටන් ගත්තා. නව කාර්මික සමාජයේ ගොවීන් රෙදිපිලි කම්හලක කපු වංගු කරමින් Taman වැනි දහස් ගණනක් තවත් මිනිස්සු සමාදාන වෙනසක් තමයි අර අපි කියනවානේ කාර්මික සමාජය ඇති වෙන්න කලින් තිබ්බේ කෘෂිකාර්මික සමාජයක්. සරල ගොවි සමාජයක්. එතකොට මේ සමාජයේ හිටපු ගොවීනුත් කාර්මීකරණයත් එක්ක නගරවලට ඇවිල්ලා මේ නගරවල කර්මාන්ත ශාලාවල සේවකයෝ විදිහට වැඩ කරන්න පටන් ගත්තා. එතකොට මේ හරහා මොකද වුනේ? ක්‍රමක්‍රමයෙන් සමාජයේ විවිධ ප්‍රශ්න පැන නගින්න පටන් ගත්තා. දැන් නගර නිර්මාණය වුණා කාර්මීකරණයත් එක්ක. ඒකම ග්‍රාමීය ප්‍රදේශවල ඉඳන් මේ රැකියා අවස්ථා හොයාගෙන විශාල වශයෙන් මිනිස්සු නගරයට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. මේ සංක්‍රමණයන් එක්ක එකක් තමයි නගරයේ මිනිස්සුන්ට ඉඩකඩ අඩු වුණා. එන හැමෝටම රැකියා අවස්ථා දෙන්න හැකියාව නැති වුණා. ඒ වගේම දුප්පත්කම වැඩි වුණා ඒක. ඊට පස්සේ ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් අඩු වුණා. නිවාස පහසුකම් අඩු වුණා. ඊට පස්සේ මංකොල්ල කෑම්, මිනීමැරුම් මේ වගේ අපරාධ වැඩි වෙන්න පටන් ගත්තා. මොකද මිනිස්සුන්ට කන්න නැති වෙනකොට මිනිස්සු අපරාධ වලට පෙළඹෙනවා. හොරකම් කරන්න, මංකොල්ල කෑම් වලට, මිනීමැරුම් වලට පෙළඹෙනවා. ඒ වගේම කාන්තාවන් මේ නගරේ කරා ආපු කාන්තාවන්ට තමන්ගේ පවුල නඩත්තු කරගන්න විදිහක් නැති වෙනකොට ඒගොල්ලෝ ගණිකා වෘත්තිය වැනි වෘත්තීන් වල යෙදෙන්න පටන් ගත්තා. මෙන්න මේවා ඔක්කොම ලොකු සමාජ ප්‍රශ්න. එතකොට පරිසරයේ දූෂණය වුණා. අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය පල්ලෙහාට වැටුණා. ඊට පස්සේ විවිධ සමාජ ප්‍රශ්න ඇති වුණා. මෙන්න මේ ඇති වෙච්ච සමාජයේ ඇති වෙච්ච ධනාත්මක සහ ඍණාත්මක මේ හැමදේම අධ්‍යයනය කරන්න අලුත් විෂයක් ඕනේ කියලා විද්වතුන්ට තේරෙන්න පටන් ගත්තා. එහෙනම් මේක දර්ශනය ඇතුලේ තවදුරටත් අපිට කතා කරන්න බෑ. මේකට වෙනම විෂයක් නිර්මාණය වෙන්න ඕනේ කියලා තමයි විද්වතුන් සමාජ විද්‍යාව කියන විෂය සංවර්ධනය කරන්න නිර්මාණය කරන්න මූලික වශයෙන් පෙළඹුණේ. හරි. එතකොට අපි අද කතා කරා සමාජ විද්‍යාව විෂයක් විදිහට ආරම්භ වෙන්න සංවර්ධනය වෙන්න බලපාපු හේතු මොනවද කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ තවත් අලුත් කොටසකින් හම්බ වෙනවා. මේ අද නම් ටිකක් අපේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් දුරට ගියා. අපි ඊළඟ දවසේ අලුත් පාඩමකින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ සතියක්.